ඉතින් ඔය විශ්වාස කරනවද මම සාමාන්‍යයෙන් ජොබ් එකක් කරන ගමන් වුණත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක කරා වැඩ කරලා ඒක 100% ෆ්‍රී මාසයක් වගේ ඇතුළත ඒ කියන්නේ දවස් 40ක් වගේ ඇතුළත ලක්ෂ 3ක් වගේ ලොකු අනියකට ගියා කියලා කිව්වොත් එහෙම. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් සාදරයෙන් පිළිගන්නවා අයිස්ටෙක් YouTube channel එකට යලා හැමෝම. ඉතින් ලංකාවේ දැන් තියෙන වාතාවරණයත් එක්ක ගොඩක් කට්ටිය මේ දවස්වල හොයනවා අමතර ආදායමක් හොයාගන්න පුළුවන් ඔන්ලයින් ජොබ්ස් අන්තර්ජාලයෙන්. ඉතින් ඒගොල්ලෝ දැන් තමයි ජොබ් එකක් කරන ගමන් සහ නැත්නම් ඔයා මේකට ජොබ් එකක් නොකරන කෙනෙක් නම් ඔයාට ගෙදර ඉන්න ගමන් වුණත් අතට අමතර ආදායමක් හොයාගන්න පුළුවන් ඔන්ලයින් ජොබ්ස් තියෙද කියලා ගොඩක් කට්ටිය ඉන්ටර්නෙට් එකේ හොයනවා සහ YouTube එකේ හොයනවා. ඒ වගේම ගොඩක් කට්ටිය ලොකු ලොකු ස්කෑම් වලට අහු වෙනවා සල්ලි දාලා රැවටිලා වගේ ඒ වගේ දේවල්. ඉතින් අද මම කතා කරන ඕගොල්ලන්ට කිසිම මුදලක් වැය නොකර ඒ කියන්නේ සම්පූර්ණ ෆ්‍රී ඔන්ලයින් ජොබ්ස් කිහිපයක් ඔයාට මේවා කරලා ලංකාවේ බැංකුවටම සල්ලි ගන්න පුළුවන් විදිහ. ඒ වගේම වීඩියෝ එකේ අන්තිමට මම කතා කරනවා මමත් ඒ විදිහට ඔන්ලයින් ජොබ් එකක් කරලා ඒ කියන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක වැඩ කරලා දවස් 40ක් වගේ ඇතුළත ලංකාවේ බැංකුවටම ලක්ෂ 3මාරක් වගේ මුදලක් විත්ඩ්‍රෝ කරගත්තු වෙබ්සයිට් එකක්. ඉතින් වීඩියෝ එක අන්තිමට රැඳිලා ඉන්න මොකද ඔයාලට සමහර තැන් මේකේ මග ඇරෙන්න පුළුවන් අද මම කියලා දෙන වෙබ්සයිට් වල. ඉතින් වැඩි කතා ඕනේ අපි යම් වීඩියෝ එකට. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් මම පොඩි දෙයක් කියලා ඉන්න ඕනේ. ඉතින් මේ වෙබ්සයිට් වල ඔයගොල්ලෝ හැමෝටම වැඩ කරන්න බෑ. ඉතින් ඕගොල්ලෝ ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලන්න සම්පූර්ණ ඉවරනකම් බලන්න. බලලා ඉවරලා ඊට පස්සේ තීරණය කරන්න මම මේ වෙබ්සයිට් එකේ වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් ඔයාට තියෙන ස්කිල් එක සහ ඔයාට තියෙන ටයිම් එක අනුව වෙබ්සයිට් එකට වැඩ කරන්න පුළුවන් විදිය වෙනස් වෙනවා. ඉතින් ඔයාට මේ එකේ මම අද කියලා දෙන එක එක වෙබ්සයිට් වලින් සහ ප්ලැට්ෆෝම් වලින් ඔයාට මුදල් earn කරන්න පුළුවන් ගාණක් වෙනස් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් වීඩියෝ එක ස්කිප් කරන්න තු බලන්න මුලින්ම. දැන් බලලා අන්තිමට තීරණය කරන්න මොකද වැඩ කරන්න කියලා. ඉතින් අද මම ඉස්සෙල්ලාම කතා කරන්නේ මේ මයික්‍රෝ ටාස්ක් කියන එක ගැන. ඉතින් මේක ගැන මේ ඉතින් දන්නව වෙන්න පුළුවන් නොදන්නව වෙන්න පුළුවන්. ඉතින් මේ මයික්‍රෝ ටාස්ක් කියන්නේ පොඩි ස්මෝල් පොඩි ටාස්ක් කම්ප්ලීට් කරලා අපිට පුළුවන් සාමාන්‍ය රෙවෙනියු එකක් ගන්න. ඉතින් මේ සරලව කරන්න තියෙන්නේ මේකයි. YouTube channel එකක් එහෙම නැත්නම් Facebook account එකක්, Instagram account එකක් වගේ follow කරලා subscribe කරලා like කරලා comment කරලා වගේ ඒ වගේ proof එකේ අදාළ website එකට යවුවට පස්සේ ඒගොල්ලෝ ඒකට නිම කරලා තියෙන ගාණ වලට ගෙවනවා. ඉතින් මම සරලව උදාහරණයක් ඔයාලට මෙහෙම කියන්න. ඉතින් යම් කිසි වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට ඔයා හිතනවා මම YouTube එකනේ. දැන් මට ඕන මගේ YouTube channel එකේ subscribers ලක්ෂයක් කම්ප්ලීට් කරගන්න. ඉතින් මම කරන්නේ වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකට යම් කිසි ගාණක් දීලා කියනවා මට ඔයගොල්ලෝ වෙබ්සයිට් එකේ ඉන්න කට්ටියට කියලා මේ YouTube channel subscribe කරලා දෙන්න. එතකොට මේ මුදල ඔයගොල්ලන්ට දෙන්නම් කියලා. එතකොට වෙබ්සයිට් එකෙන් කරන්නේ ඔයා වෙබ්සයිට් එකේ ගිහිල්ලා ඒ වෙබ්සයිට් එක හරහා YouTube channel subscribe කරාට පස්සේ ඒ YouTube දෙනවනේ වෙබ්සයිට් එකට ගාණක් ඒකේ පොඩි කමිෂන් එකක් ඔයාට දෙනවා. ඉතින් සල්ල මේ වගේ තමයි මෙතන වෙන්නේ. ඉතින් මේක විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ඒකේ තියෙන වෙබ්සයිට් විසිට් කරන්න. දැන් ඒක වෙබ්සයිට් එකට ඉවර්ස්ලා ගෙන්න ගන්න. ඉතින් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයායේ තියෙන මොකක් හරි පෝස්ට් එකක් හරි මොකක් හරි වීඩියෝ එකක ස්ක්‍රීන්ෂොට් එකක් යවුවට පස්සේ ඒ අදාළ කරලා තියෙන මුදල ඔයාලට ගෙවනවා. ඉතින් මේකට මම highly recommend කරන්නේ මේ Sprout Geek කියන වෙබ්සයිට් එක. ඉතින් දැන් ගොඩක් වෙබ්සයිට් තියෙනවා. ඉතින් මම පෞද්ගලිකව වැඩ කරලා තියෙනවා සහ මම පෞද්ගලිකව දන්නවා මේ Sprout Geek කියන වෙබ්සයිට් එක ගැන ගොඩක් කට්ටිය වීඩියෝස් කරලා තියෙනවා සහ ගොඩක් කට්ටිය මේකෙන් earning දැන්ටමත් ගන්නවා. ඔයාලට YouTube එකේ ගිහලා search කරලා බලන්න Sprout Geek සිංහල කියලා. ඉතින් අද මම මේ වෙබ්සයිට් ගැන මේ in details කියලා දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඔයාට මේක ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් YouTube එකේ සර්ච් කරලා බලන්න. ඒ අදාළ වෙබ්සයිට් එක නමත් එක්ක සිංහල කියලා සර්ච් කරන Sprout Geek නයි Sprout Geek සිංහල කියලා ඔයා සර්ච් කරන්න. Sprout Geek account එකක් හදන තැන ඉඳලා Sprout Geek එකේ වැඩ කරන්නේ කොහොමද සහ ඒකෙන් withdraw එකක් අපේ බැංකුවටම ගන්න කොහොමද කියලා Sprout Geek ගැන ගොඩක් කට්ටිය වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් මම අද මේ වීඩියෝස් වලින් කරන්නේ ඔයාලට සම්කිසි දල අදහසක් දෙන්න විතරයි. මේ වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් තියෙනවා සහ මේ වගේ වැඩ කරලා සල්ලි ගන්න පුළුවන් කියලා. කතා කරන දෙවෙනි මෙතඩ් එක තමයි මේ ෆ්‍රීලාන්සර් කියලා කියන්නේ. ඉතින් ෆ්‍රීලාන්සර් කියලා කිව්වට පස්සේ මේක සාමාන්‍යයෙන් ඔයා මේ ජොබ් කැටගරි එකේ වැඩ කරන් යන්න නම් ඔයාලට යම් කිසි ස්කිල් එකක් තියෙන්න ඕනේ. කියන්නේ ඔයාලට වීඩියෝ එඩිට් කරන්න පුළුවන් නම් ග්‍රැෆික් ඩිසයින් වගේ ස්කිල් එකක් තියෙනවා නම් නැත්නම් ෆොටෝෂොප් වගේ දන්නවා නම් ඔයාලට තම්මේල් ලෝගෝස් වගේ ඩිසයින් කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මේ ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක වැඩ කරන්න ගිහිල්ලා. ඉතින් මේකේ සරලව කරන්න තියෙන මේකයි. ඔයාලට පුළුවන් මේ ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් කිහිපයක් තියෙනවා. මම ඉස්සරහදී කියන්නම් නම් ටික මොනවද කියලා. වෙබ්සයිට් වල ඔයාලට පුළුවන් ගිග් එකක් කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකක් වගේ හදලා දාන්න මේකට. දැම්මට පස්සේ ඔයාගෙන් වැඩ කරගන්න ක්ලයන්ට්ලා එනවනේ. ක්ලයන්ට්ලා ඇවිල්ලා ඒ ක්ලයන්ට් ඔයාව සම්බන්ධ කරගෙන කියනවා මට මේ වගේ වැඩක් කරගන්න ඕන. ඔය ගාණ කීයද කියලා. ඉතින් ඔයාට ඒ ගාණ කිව්වට පස්සේ ඔයාට පුළුවන් ක්ලයන්ට් එක්ක කතා කරලා ඔයාලා කැමති නම් ඒ වැඩේ කරලා දීලා එයාගෙන් ඔය අදාළ මුදල ගන්න. ඉතින් මේ වෙබ්සයිට් තියෙනවා ගොඩක් ලංකාවේ දැන් ගොඩක් කට්ටිය වැඩ කරන ඒවා තියෙනවා. ගොඩක් මේ වෙද්දි ෆේමස් එක තමයි Fiverr කියන එක. Fiverr, Upwork, PeopleHub තව ෆ්‍රීලාන්සර් වෙබ්සයිට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ඕන එකක් YouTube සර්ච් කරලා ඔයාලට මේ account එක create කරගන්න තැන ඉඳලා වැඩ කරන්නේ කොහොමද සහ වීඩියෝ එකක් ගන්න කොහොමද කියලා බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම A to Z ලංකාවේ වීඩියෝස් මේ ලංකාවේ YouTubers ලා වීඩියෝස් කරලා දාලා තියෙනවා YouTube එකට.
දෙක තමයි ෆ්‍රීලාන්සර් කියලා කියන්නේ. ඉතින් ඔයාලට මේකදී යම්කිසි ස්කිල් එකක් තියෙන්න ඕන සහ ඉංග්‍රීසි දැනුම පොඩ්ඩක් තියෙන්න ඕන. ඉතින් පොඩ්ඩක් ක්ලයන්ට් කෙනෙක් එක්ක කතා කරලා එයා කියන ඒවා තේරුම් අරන් එයාලා රිප්ලයි එකක් දෙන්න තරම් පොඩි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕන. පොඩි ලොකු දැනුමක් නෙවෙයි සාමාන්‍ය පොඩි දැනුමක් තිබ්බනම් ඇති. ඔයාලට Google Translate කරනවා මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන තුන්වෙනි මෙතඩ් එක තමයි ඇෆිලියේට් මාකටිං කියලා කියන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මේකදී ඇෆිලියේට් මාකටිං ගැන දන්නවා වෙන්න පුළුවන්. නොදන්න කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. අද මම කියලා දෙන්නම් මොකද්ද කියලා. ඉතින් මේ ඇෆිලියේට් මාකටිං දැන් තමයි ලංකාවේ ගොඩක් බලා ගන්න පුළුවන්. ට්‍රාස් එකේ තියෙනවා. ඒ වගේම AliExpress නැත්නම් ඔයාලට eBay Amazon එකේ වගේ ඒ වගේත් බලන්න පුළුවන් මේ ඇෆිලියේට් මාකටිං කියලා එක තියෙනවා. ඉතින් මේකදී වෙන්නේ සරලව මේකයි. ඔයාලට තියෙන මොකක් කර අයිටම් එකක් ඔයාගේ ලින්ක් එකකින් ප්‍රොමෝට් කරන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුණාට පස්සේ ඔයාලට දැන් හම්බ වෙනවා ලින්ක් එකක්. මොකක් කර අයියා හිතන පෝටබල් බ්‍රෑන්ඩ් එකක් කියලා ඒ බ්‍රෑන්ඩ් එකට ලින්ක් එකක් හම්බ වෙනවා. ඔයා කාටද කියනවා මේ බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා පර්චේස් කරන්න කියලා. එතකොට ඒ ඔයා ආදාළ කෙනා ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඒ කියන්නේ ඔයාගේ ලින්ක් එකෙන් ගිහලා බ්‍රෑන්ඩ් එක ගත්තට පස්සේ ඒකෙන් පොඩි කමිෂන් එකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඔයාලට හිතන ඔයාලට සාමාන්‍ය YouTube channel එකක් එහෙම නැත්නම් Facebook account එකක් followers ලක්ෂයක් වගේ ඉන්න TikTok page එකක් වගේ තියෙනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ page හරහා ඔයාලට සාමාන්‍යයෙන් audience එකක් ඉන්නවනම් මේවා ප්‍රොමෝට් කරන්න. ඉතින් ඒ ප්‍රොමෝට් කරලා පස්සේ ඒවට අදාළ එක් කරන දින කමිෂන් එක ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේන් ගැන මේ මම අද කතා කරන ඇෆිලියේට් මාකටිං ගැනත් A to Z වීඩියෝස් කරලා තියෙනවා YouTube එකේ ඔයාලට බලන්න පුළුවන්. ඇෆිලියේට් මාකටිං සිංහල කියලා ගැවුවට පස්සේ ඔයාලට ගොඩාක් ඒවා වෙන බලන්න ගොඩම ඩ්‍රාස් එකේ ඒවා කරනවා නම් හොඳයි. මොකද ලංකාවේ ඔඩියන්ස් එකෙන් ඩ්‍රාස් එකේ ඉන්නේ. ඉතින් ඔයාලට ලංකාවේ ඔඩියන්ස් එකක් කියන TikTok page එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ලංකාවේ දැන් වෛරල් යන ප්‍රොඩක්ට් එකම තියෙනවනේ. ඉතින් ඒවා ඩ්‍රාස් එකකින් හොයලා ඔයාලට ඒගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. පොඩ්ඩක් ප්‍රොඩක්ට් එක ගැන ඉස්සෙල්ලාම හොයලා බලන්න රෙකමන්ඩ් කරන්න කලින් එහෙම රෙකමන්ඩ් කරලා ඔයාගේ ලින්ක් එක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ ලින්ක් එකෙන් ගිහලා බඩුව පර්චේස් කරන්න කියලා. ඉතින් ඒ පර්චේස් කරාට පස්සේ ඒ අදාළ කමිෂන් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන හතරවෙනි මෙතඩ් එක තමයි content creation කියලා කියන්නේ. ඉතින් පෞද්ගලිකව මාත් content creation කරනවා සහ content creation වලින් මේ වෙද්දී යම්කිසි මුදලක් උපයලා තියෙනවා. ඉතින් මම ඔයාලට වීඩියෝ එක අන්තිමට පෙන්නන්න. ඉතින් මුලදී කිව්වනේ වීඩියෝ එකේදී මම සාමාන්‍යයෙන් දවස් 40ක් වගේ වැඩ කරලා 83මාරක් වගේ හෙව්වා කියලා මේ content creation වලින්. ඉතින් මම ඒක වීඩියෝ අන්තිමදී පෙන්නන්නම් කොහොමද මේ හෙව්වේ සහ මොකෙන්ද මේ හෙව්වේ කියලා. ඉතින් මේ වෙද්දී ඔයා YouTube එකේ වීඩියෝස් බලන්න ඇති, Facebook එකේ වීඩියෝස් බලන්න ඇති. ඔයාලට කවදාවත් හිතලා නැද්ද මේ මිනිස්සු මෙච්චර මේ content create කරන්නේ? ඇයි මිනිස්සු මේවට මෙච්චර interest එකක් දක්වන්නේ මේ YouTube content creation කියන එකට? ඉතින් මේ වෙද්දී ගොඩක් කට්ටිය ඔයා දැකලා ඇති Facebook එකේත් content create කරලා දානවා. ඉතින් මේ වෙද්දී ලංකාවේ ඔයාලට ලොකු earning එකට යන්න පුළුවන් මේ content creation කියන දේෙන්. ඔයාලට Facebook, YouTube හරහා Google Ads මේ AdSense වලින් කියන්නේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වුණාට පස්සේ AdSense වලින් ලොකු earning එකට යන්න පුළුවන් මේ content creation කියන දේ සහ සමහර කියන්නේ ඔයාලට මේකෙන් යම් කිසි මට්ටමකට ආවට පස්සේ ඔයාලට ප්‍රොමෝෂන් එනවා. ඒ ප්‍රොමෝෂන් වලින් ඔයාලට ඊටතර ලොකු revenue එකකට යන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. මම මේ වෙද්දී මගේ YouTube channel එකක් තියෙනවා. පිටරටට මම කරන YouTube channel එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ videos බලන්න දැන් ලංකාවේ channel එක කියන. ඉතින් මම මේ වෙද්දී ලංකාවට වගේම පිටරටට YouTube channel එකක් කරනවා. ඉතින් මේ පිටරට YouTube channel එක මේ වෙද්දී monetization apply කරලා තියෙන නිසා monetization on වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙද්දිම YouTube එකෙන් කොච්චර ගණන් හොයලා තියෙනවද කියලා සහ සාමාන්‍ය ඔයාලට මෙතන කැල්කියුලේට් කරලා බලන්න පුළුවන් මේක කන්වර්ට් කරලා ඩොලර්ස් ගන්න LKR වලට ලක්ෂ 3මාරක් 4කට වගේ කිට්ටු ගන්න මේ වෙද්දිම YouTube එකෙන් විතරක් හොයලා තියෙනවා. ඉතින් හරිම සරලයි. ඔයාලට තියෙන්නේ YouTube account එකක් හදන්න. YouTube account එකක් හදලා ඔයාලට මොකක් හරි තියෙන කැටගරි කියන්නේ ඔයාලට මොකක් ස්කිල් එකක් හරි මොකක් හරි වීඩියෝ කරන්න පුළුවන් ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරලා දාන්න. ඉතින් YouTube විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් Facebook page එක පටන් ගන්න. ඉතින් Facebook page එකට ඔයාලට පුළුවන් වීඩියෝස් දාන්න ඕන අපිට පෝස්ට් දාන්න. ඒ කියන්නේ ඔයා මේ දවස්වල දාන්න ලෝක යුද්ධයක්. ඉතින් ඔයාලට පුළුවන් මේ ලෝක යුද්ධ ගැන පොඩ්ඩක් හොයලා බලලා ඒකට දාලා කරන්න පෝස්ට් එකක් ක්‍රියේට් කරලා දාන්න. ඉතින් මේ YouTube එකේ නැතුණාට මේ Facebook එකේ මේ පෝස්ට් වලත් ඔයාලට යම්කිසි revenue එකක් ගන්න පුළුවන්. YouTube එකේ නම් අනිවාර්යෙන්ම ඔයා වීඩියෝස් content create කරන්න ඕන revenue එකක් ගන්නවා නම් ඉතින් ඔයාලා මේ Facebook කියන platform එක කරා වීඩියෝස් ම create කරන්න ඕනේ නැහැ. ඔයාලට මේකේ post දාලා comment එකක් දාලා Facebook එකේ revenue එක කරන්න පුළුවන්. ඉතින් Facebook නිකන්ම උඩට පල්ලෙහාට අනුන්ගේ උපදූ බොන වෙලාවේ ඔයාලට පුළුවන් මේ Facebook account එක create කරලා post හරි reel හරි මොනවා හරි දාලා යම්කිසි earning එකට යන්න. ඒ කියන්නේ ඔයා මේකේ මාස ප්‍රමාණය අනුව ඔයාලට ලොකු earning එකට යන්න පුළුවන්. ඉතින් Facebook YouTube දෙකම සමාන revenue වගේ තමයි යන්නේ. ඒ කියන්නේ මේ අපි දැන් වීඩියෝස් කරන audience එක අනුව ඔයාලට ගෙවන ප්‍රමාණය කියන්නේ ගෙවන ගාණ වෙනස් වෙනවා. ඔයා සාමාන්‍යයෙන් ලංකාවට වගේ වීඩියෝස් කරනවා නම් ඔයාලට අඩු revenue එකක් තමයි හම්බෙන්නේ. ඉතින් ඔයා ලංකාවට ටාගට් කරන්න නැතුව ඉංග්‍රීසි වලින් ඔයා content දානවා නම් ඔය ඇමරිකා ඕස්ට්‍රේලියාවේ content එක ටාගට් කරලා දානවා නම් ඔයාලට ලොකු earning එකට යන්න පුළුවන්. ඉතින් අද මම අරගෙනවා method 4ක් ඔයාලට අන්තර්ජාලය හරහා කිසිම මුදලක් වැය කරන්න නැතුව පාර්ට්ටයිම් වැඩ කරලා මුදල් earn කරන්න පුළුවන් විදිය. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලුවා නම් මම හිතන මෙතඩ් හතරම ගැන ඔයාලට සම්කිසි අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් මම වීඩියෝ එකේදී මුලදී කිව්වා වගේම
ඔයාලට මේ ඇප් එකක් ගැන මම අද කියලා දුන්න වෙබ්සයිට් එක ගැන මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් සහ මේක වැඩ කරන් යන කැමති නම් ඔයා account එක create කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් ඒ අදාළ වෙබ්සයිට් එකේ නම YouTube එකේ search කරන්න. YouTube එකේ search කරලා නමත් එක්කම අන්තිමටම සිංහල කියලා type කරගන්න. ඉතින් එහෙම type කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් සම්පූර්ණ සිංහලෙන් වෙනවා. ඒ කියන්නේ සිංහලෙන් කට්ටිය content create කරලා දාලා කියන්නේ YouTube videos තියෙනවා සිංහලෙන් බලා ගන්න පුළුවන්. account එක හදන තැන ඉඳලා ඔයාලට withdraw එකක් ගන්න තැනට යනවා සම්පූර්ණ A to Z සිංහලෙන්ම තියෙනවා. ඉතින් එහෙම තේරෙන්නේ නැහැ වගේ නම් ඔයා comment එකක් දාන්න මගේ මේ වීඩියෝ එකටම මම ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තියෙන වෙබ්සයිට් එකට අනුව මම වෙබ්සයිට් එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අරන් එන්න A to Z වීඩියෝ එක කොහොමද මේ ඔන්ලයින් හරහා අපි මුදල් earn කරන්නේ සහ ඒ කියන්නේ අදාළ කරන වෙබ්සයිට් එකේ වැඩ කරන් යන්නේ කොහොමද කියලා. ඉතින් මේ වෙද්දී ඔයගොල්ලන්ට YouTube channel එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් අනිවාර්යෙන් එකක් කමෙන්ට් එකක් දාන්න. මොකද මම YouTube එක ගැන සම්පූර්ණ වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට අරන් යන්න ඉතින් ඉන්නේ. මොකද දැන්ටමත් මම YouTube එකෙන් earn කරන නිසා මොකද දැන්ටම මම කියන knowledge එකක් තියෙනවනේ. එතකොට මට මම දැනට ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් YouTube එකෙන් වැඩ කරන් යන්න මෙහෙමයි සහ YouTube එකෙන් මුදල් earn කරන්න මෙහෙමයි කියලා. එහෙනම් අදට කිල්ල එනකොට සුබ දවසක්.